ඔන්න අද මං ගෙනාවත් තවත් ඉනිවෙක්ස් වැකුම් ක්ලීන එකක් මේක IVCW2 කියලා මොඩල් නම් එකකින් එන්නේ වොට් 1200ක් යනවා. මෙතන තමයි ඔන්න ඔෆ් ස්විච් එක තියෙන්නේ. ඊට අමතරව මීටර් 5ක් දිය කෝඩ් එක තියෙනවා. ස්ක්වා ටයිප් පින් එක තමයි එන්නේ. මෙතන ෆ්ලෝ බ්‍රෂ් එක එනවා. කාපට් එක එහෙම ක්ලීන් කරන මේකෙන් මේක ස්ටිල් ටියුබ් එක එනවා. ඒක දිග වැඩි කරගන්න පුළුවන් මේ බටන් එක ප්‍රෙස් කරලා ඉස්සරහට කරාම දිග අඩු වැඩි වෙනවා. ෆ්ලෙක්සිබල් හෝස් එකක් එනවා. මේක බේසික් එකක් තමයි තියෙන වෙට් ඇන්ඩ් ඩ්‍රයි දෙකම පුළුවන්. ලීටර් 18ක් නවා මේකේ. මෙතනට ප්ලග් කරාම මේකේ වැකුම් වෙන එක වෙන කියන්නේ අදිනවා. දුවිල්ල මේ පැත්තට අදිනවා. එකම ඇතුලේ ෆිල්ටර් එකක් තියෙනවා. එකෙන් ෆිල්ටර් කළා අපිට මෙතනින් එළියට දාන එකක් වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් තෙත පොලොක 100ක් වතුර ඇදෙන්නේ නැහැ. පොඩ්ඩක් තෙත ගතිය හිටිනවා. මේ හෝස් එක මෙතනින් ගලවන්න පුළුවන්. මේ හෝස් එක මෙතනින් ගලවලා මේ පැත්තට ගහලා බ්ලව් එක විදිහට කියන්නේ උලම් පිට වෙද්දී මේකේන උලම් ගල්ලලා වේල ගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේකේ ඇතුළත් මම පෙන්නන්නම්. ඇතුලේ ඩස්ට් බෑග් එක තියෙනවා. ඒකට තමයි ඩස්ට් එක පිරෙන්නේ. මේව නම් සෝපා කෝනස් වලට එන සෝපා එක අයිනක කෝනක තියෙන දුවිලි අදින්න වගේ තමයි මේක ඇරියන්නේ. මේක තමයි ෆිල්ටර් එක. මේක කාලයක් යද්දි දුවිලි බැඳලා වැකුම් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට මෙන්න එතන මේ ක්ලොක් එකක් තියෙන ඒක ඇරලා එළියට අරන් මේක සුද්ධ කරලා ආපහු දාන්න පුළුවන්. එතකොට වැකුම් වෙනවා. මේ වගේ තමයි ඉන්නේ normal basic විදිහට තමයි එන්නේ මේක. ඔයාලා වැකුම් ක්ලීන් එකක් බලනවා නම් ළඟම ඉනිවෙක්ස් ෂොප් එකට ගිහලා බිල් කරලා ගන්න පුළුවන්. මගේ වීඩියෝස් හොඳයි නම් මම subscribe කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.